සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් නැති කියලා හිතනවා. ඉතින් වෙනද වගේම අදත් ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා Beauty with Mashi මගේ YouTube channel එකට. ඉතින් හැමදාමත් වගේ අදත් මම ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. හැම කෙනෙක්ටම වගේ තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ හිස් හොරි හැදෙන එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන අත්බෙහෙතෙන් ඔයාගේ හිස් හොරි ගැටලුව 100ට 100ක් නැත්තටම නැති කරගන්න ඔයාට පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනේ. ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම් මාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකකින් ඒ බව දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එකට යමු. මුලින්ම අපිට ඕනේ කරනවා උළුහාල් ඇට. උළුහාල් මේස හැඳි දෙකක ප්‍රමාණයක් රැයක් පෙඟෙන් ඇරලා තමයි මම දැන් මේ අරගෙන තියෙන්නේ. රෑ නින්දට යන්න කලින් පිරිසිදු භාජනයක් අරගෙන උළුහාල් මේස හැඳි දෙකක් ඒකට දාලා වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න. එතකොට අපිට අපේ පැක් එක උදේට හදන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන කරනවා දෙහි ගෙඩියක්. ඔන්න ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක තමයි අපිට අපේ මේ හෙයා පැක් එකට ඕන කරන්නේ. මේ වගේ පිරිසිදු මැටි භාජනයක් ගන්න. මේ වගේ දේවල් හදන්න විතරක්ම ගන්න මැටි භාජනයක් වෙනව නම් හොඳයි. මොකද එළවලු හදන මැටි භාජන මේ වගේ පැක් හදන්න ගන්න එපා. ඒ නිසා මේ වගේ පිරිසිදු මැටි භාජනයක් ඒ වැඩවලටම වෙන් කරලා තියාගන්න. මෙන්න මේ විදියට අර වස්තුර ටිකත් එක්කම මම මැටි භාජනයට දාගත්තා. දැන් මේ දෙහි ගෙඩිය පොඩි කෑලි වලට කපලා මේ මැටි භාජනයට එකතු කරගන්නවා. දැන් අපිට තියෙන්නේ මේක හොඳට තම්බ ගන්න. ඉතින් තම්බ ගන්න අර වතුර ප්‍රමාණය මදි නිසා මම තව වතුර ටිකක් මේකට එකතු කරා. දැන් අපි බලමු තැම්බෙනකොට කොහොමද කියලා. දැන් නම් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි තාමත් හොඳටම තැම්බිලා නැහැ. මොකද දෙහි කෑලි තාම කොළ පාටට තියෙනවා. දෙහි කෑලි ටිකත් හොඳටම තැම්බුනාම තමයි අපිට මේක පැක් එක හදන්න ඕනි කරන්නේ. සැරින් සැරේට මේක කවලම් කරන්න. එතකොට හොඳට දෙහි ටික තැම්බෙනවා. දැන් නම් ඔන්න හොඳට දෙහි ටික තැම්බිලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ලිව ඕෆ් කරගෙන මේක හොඳට නිමෙන්න තියන එක. මේක රස්නේ පිටින් නම් කවදාවත් ඔලුවේ ගන්න එපා ළමයි. හොඳට මතක තියාගන්න මේක හොඳට නිමුණට පස්සේ මේක අපි බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඔයාට බ්ලෙන්ඩරයක් නැති කෙනෙක් නම් මේක හොඳට අතින් පොඩි කරගෙන අතින් හොඳට පොඩි කරලා මේ පැක් එක මෙහෙමම ඔලුවේ ගන්න පුළුවන්. ඔන්න දැන් මගේ පැක් එක මන් නිවෙන්න තියලා හොඳට නිවිලා තියෙන්නේ. දැන් මං හදන්නේ මේක බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන මේ බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න තමයි. ඔයා බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙක් නම් මෙන්න මේ වගේ කෑලි වල තියෙන යුෂ ටිකත් අරගෙන මේ ඇටත් අතින් පුළුවන් තරම් හොඳට පොඩි කරගෙනම ඔයාගේ ඔළුවේ ගාන්න මතක තියාගන්න. හැබැයි ඉතින් බ්ලෙන්ඩර් කරලා ගාන එක තමයි ගොඩාක්ම හොඳ. එතකොට හරිම පහසුවෙන් ඒක අයින් කරගන්නත් පුළුවන්. අපේ ස්කැල්ප් එකට වදින ගුණයත් ගොඩාක් වැඩි. දැන් මම මේ ටික ඔක්කොම මේ බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඔයාලා තඹ ගනිද්දි මම දාපු ප්‍රමාණයටත් වඩා තව ටිකක් වතුර දාගන්න. මොකද මට දියරමය ගතිය මදි වුණා. මම පස්සේ වතුර ටිකක් එකතු කරගත්තා බ්ලෙන්ඩර් කරද්දි. ඔන්න ඔහම තමයි බ්ලෙන්ඩර් කරාට පස්සේ දැන් මම පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේ හට්ටිය මං ආයෙමත් සෝදගෙන තමයි තියෙන්නේ. සෝදලා හොඳට පිහිදගෙන දැන්
මම පිරිසිදු රෙදි කෑල්ලක් දාලා මේ බ්ලෙන්ඩර් කරගතිපු අපේ පැක් එක මේ ලේන්සුවට පිරිසිදු රෙදි කැබැල්ලට දාගන්නවා. බලන්න ටිකක් ඝනකම් තට්ටුවක්නේ තියෙන. තව චුට්ටක් වතුර තිබ්බනම් ගොඩාක් හොඳයි. ඉක්මනටම එතකොට අපිට යුෂ ටික පෙරා ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට පෙරා ගන්න තමයි ඕනේ. පෙරා ගනිද්දී ලොකු ලේන්සුවක් ගන්න, නැත්නම් මේක ලිස්සනවා. හරි අමාරුයි පෙරා ගන්න. ඒ නිසා ලොකු ලේන්සුවක් ගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න ඔය විදිහට පෙරා ගන්න. පෙරා ගත්තට පස්සේ ඔන්න ඔය විදිහේ ක්‍රීම් එකක් තමයි තියෙන්නේ. අපි පෙරන්නේ නැතුව ගෑවතින් අර උළු හාල් කෑලි අපේ කෙස්වල රැඳිලා ඒව අපිට සෝදලා අයින් කරගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ විදිහට රෙදි කෑල්ලකින් පෙරලා ගත්තම මේක ඉතින් ෂැම්පූ එකක් ගෑවා වගේ තමයි ඉතින් හොදලා අයින් කරන්න අපිට හරිම පහසුයි. අන්න දැන් මම මේ ටික ඇප්ලයි කරන්න තමයි හදන්නේ. මම මගේ ඔළුවේ හිස්සොරි දැනට තියෙනවා. මොකද මම පාවිච්චි කරන ෂැම්පූ එකේ වෙනසක් වෙච්ච නිසා මගේ ඔළුවේ දැන් හිස්සොරි ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ පැක් එක පාවිච්චි කරන්න හිතුවේ. මගේ ඔළුව පුරාම මේ හිස්සොරි අවුරුදු ගානකට කලින් තිබිලා මේ අත් බෙහෙත කරලා 100% ප්‍රතිඵල ලබාගෙන අයින් නැත්තටම නැති කරගත්තා මම හිස්සොරි. ඉතින් ඒ වුණත් මම දැන් මේ පාවිච්චි කරන ෂැම්පූ එකේ වෙනසක් වුණු නිසා මගේ ඔළුවේ ආයෙමත් හිස්සොරි ටිකක් ඇවිත් තියෙන්නේ. ඉතින් මම හිතුවා මම හෙයා මාස්ක් එක කරන විදිය ඔයාලත් එක්ක මේ පාර ෂෙයා කරගන්න ඕනි කියලා. මම පුළුන් කෑල්ලක් අරගෙන තමයි මුලදී ගාගන්නේ. ඔන්න ඔය විදියට ඔයාලට පුළුන් කෑල්ලක් තියෙනවා නම් පුළුන් කෑල්ලකින් ගාගන්න. ඒ වුණත් මම ඔයාට කියනවා පුළුන් කෑල්ලටත් වැඩියේ හොඳයි මෙන්න මේ විදියට ඇඟිලි තුඩු වලට ටික ටික අරගෙන යන්න ඔහොම ස්කැල්ප් එක පුරාම යන්න ගෑවොතින් හරිම ලේසියෙන් ගා ගන්න පුළුවන්. ඒ නිසා ස්කැල්ප් එක පුරාම යන විදියට ওই විදියට ඇඟිලි තුඩු වලට අරගෙන ගන්න. මම ටිකක් ඉක්මනට වීඩියෝ එක ඇව්වා. මොකද ඔයාලට නැත්තම් හරිම එපා වෙනවා, බෝරින් වෙනවනේ. වීඩියෝ එක දිගටම යද්දි. ඒ නිසා මම ඉතින් ওই ගාන ටික ඉක්මනට යවුවා. මේ හොඳට මම නම් ගාද්දී ස්කැල්ප් එකේ විතරක් නෙවෙයි උළුහල් කියන්නේ අපේ කොණ්ඩෙට ගොඩාක් ගුණදායි ඖෂධයක්. ඒ නිසා මම මුළු කොණ්ඩෙම ගා ගන්නවා. ඔන්න ඔය විදිහට හොඳට ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරලා ටිකක් මසාජ් කරගන්න ඔළුවේ හිස් කබල. එතකොට මම මසාජ් කරගන්න ටික නම් නෑ වීඩියෝ වෙලා. ඒ නිසා හොඳට මසාජ් කරගන්න. එතකොට තව ටිකක් ස්කැල්ප් එකේ තියෙන ඩ්‍රැන්ඩ්‍රෆ් වලට ඉක්මනට ඒ ටික අයින් කරගන්න අපිට ලේසි. දැන් මම මේ තියෙන්නේ විනාඩි 25ක කාලයක් පැක් එක ඔළුවේ තියෙන්නරලා දැන් අයින් කරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අයින් කරගෙන නාලා කියලා ආව ළමයි. දැන් නම් ඔළුව කලින් තිබුණ සුදු පාටට පොඩි කෑලි ගොඩක් ඔයාලා කලින් හොඳටම දැක්කද දන්නේ වීඩියෝ කැමරා එකෙන් පේනවද කියලා නම් දන්නේ හරියටම. දැන් නම් නෑ ඒ කෑලි මොනවත්. දැන් හරීම පිරිසිදු වෙලා මේ කිසිම හිස්සොරි කෑල්ලක්වත් ඔළුවේ නෑ. ඉතින් හරි සතුටුයි. ඉතින් මේක අනිවාර්යයෙන්ම 100%ක්ම සුපිරිම පැක් එකක්. ඒ නිසා එක දවසින් අනිවාර්යයෙන්ම හොඳ කරගන්න පුළුවන් මේ හිස්සොරි. ගොඩාක් හිස්සොරි තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් සතියට 3 වතාවක්වත් එක දිගට සති 2-3ක් කරගෙන යන්න ඔයාට මේක නැත්තටම නැති කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්.